ඉතින් ගොඩ දෙනෙක් වෙන කෙනෙක්ගේ WhatsApp account එකත් තමන්ගේ ෆෝන් එකට link කරගන්න ඕන වුණාම use කරන්නේ තමන්ගේ main WhatsApp account එකට ගිහිල්ලා මෙන්න මෙතනින් add account හරහා. ඉතින් මෙන්න මේ විදිහට වෙන කෙනෙක්ගේ WhatsApp account එකක් ඔයාගේ main WhatsApp account එකටම link කරගත්තාම ඔයාට ප්‍රධාන අපහසුතාවයන් දෙකකට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. එකක් තමයි ඔයාගේ WhatsApp account එකට යන්න ඕන වුණාම මෙන්න මේ link කරපු එකෙන් log out වෙලා තමයි ආයෙ ඔයාගේ WhatsApp account එකට log වෙන්න වෙන්නේ. මේක ලොකු ගැටලුවක් නෙවෙයි. හැබැයි වැරදිලා හරි ඔයාගේ WhatsApp account එකෙන් කියලා හිතාගෙන ඔයා මේ link කරපු WhatsApp account එකට chat කරොත් මෙන්න මේක නම් ඔයාට ලොකු ප්‍රශ්නයක් වෙන්න ඉඩ තියෙනවා. ඉතින් අද මම මේ වීඩියෝ එකෙන් කියලා දෙන්නේ මෙන්න මේ ගැටලු දෙකම මගහැරවගෙන කොහොමද වෙන කෙනෙක්ගේ WhatsApp account එකක් ඔයාගේ device එකට link කරගන්නේ කියලා. ඉතින් මේ දේ කරන්න නම් ඔයා මුලින්ම කරන්න ඕනේ ඔයාගේ ෆෝන් එකේ setting වලට ගිහිල්ලා search bar එකේ search කරන්න dual app කියලා හරි dual messenger කියලා හරි. ඉතින් මගේ ෆෝන් එකේ dual messenger කියලා තියෙන ඉඳන් මම dual messenger කියලා මෙතන search කරාට පස්සේ මට බලා ගන්න පුළුවන් dual messenger කියලා option එක මෙතනින් පෙන්නනවා. ඊට පස්සේ මේක touch කරලා open කරගන්න. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන තියෙනවා available app කියලා. ඉතින් මෙන්න මෙතන WhatsApp කියන එකේ මෙන්න මේ ටික් එක දාන්න යන්න. එතකොට ඔයාලට පෙන්නනවා WhatsApp එක install කරන්න කියලා. මේක install දීලා confirm කරලා next දීලා මෙන්න මෙතනින් yes කරන්න. ඊට පස්සේ ඔයාගේ ෆෝන් එකට තව WhatsApp එකක් install වෙනවා. ඉතින් මෙන්න මෙතනින් ඔයාලට දැන් බලා ගන්න පුළුවන් මගේ එකේ මෙන්න මේ තැඹිලි පාටින් round එකක් එක්ක WhatsApp කියලා තව app එකක් open වෙලා තියෙනවා. මේක open කරලා ඔයාලට කරන්න දෙන්නේ agree and continue දෙන්න. ඊට පස්සේ මෙන්න මේ display එකට ආවට පස්සේ ඔයා මෙතෙන් phone number එකක් දෙන්න නැතුව උඩ තියෙන dot තුන touch කරලා link as companion device කියන එක දෙන්න. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ වගේ QR code එකක් එනවා. දැන් ඔයා කරන්න ඕනේ ඔයාට link කරගන්න ඕන WhatsApp account එකේ තියෙන phone එක අරගෙන ඒකේ WhatsApp එක open කරලා උඩ තියෙන dot තුන touch කරලා මෙන්න මෙතන තියෙන link device වලට යන්න. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙතනින් කොළ පාට link device කියලා තියෙනවා. මේක ටච් කරාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් ඔයාට QR ස්කෑන් කරන්න එනවා මෙන්න මේ වගේ ඔප්ෂන් එකක්. මේකෙන් ඔයා කරන්න ඕනේ ඔයාගේ ෆෝන් එකේ QR එක ඔයාට ලින්ක් කරගන්න ඕන WhatsApp account එකේ තියෙන ෆෝන් එකෙන් මේක ස්කෑන් කරගන්න. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදියට ඔයා දාල WhatsApp account එක ඔයාගේ ෆෝන් එකට ලින්ක් වෙනවා. ඉතින් මෙන්න මේක සම්පූර්ණ වෙන්න නම් ඔයාට පොඩි වෙලාවක් ඉවසන් ඉන්න වෙනවා මෙන්න මේ ස්පේස් එක සම්පූර්ණයෙන්ම කොළ පාටින් පිරෙනකම්. ඉතින් මේක කොළ පාටින් සම්පූර්ණයෙන් පිරුණාම ඔයාට පේනවා මෙන්න මේ විදියට මට ලින්ක් කරගන්න ඕන WhatsApp account එක මගේ ෆෝන් එකට ලින්ක් වෙලා තියෙනවා. ඉතින් ඒ WhatsApp account එකෙන් chat කරපු chat list එක අපේ ෆෝන් එකෙන් මෙන්න මේ විදියට බලා ගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ විදියට පුළුවන් වෙන කෙනෙක්ගේ WhatsApp account එකක් ඔයාගේ ෆෝන් එකට පහසුවෙන්ම ලින්ක් කරගන්න. ඉතින් මෙන්න මේ වගේ ටෙක් ඔප්ෂන් ගැන ඉදිරියටත් දැනගන්න ඕන නම් දැන්ම මගේ channel එක subscribe කරන්න ඒ වගේම bell icon එක all දාලා තියාගන්න.